Hi guys! අද vlog එක කිලෝමීටර් 200ක් ගිහිල්ලා කරපු වෙඩින් එකක් ගැන. අපි ගමන පටන් ගත්තේ කළුතරෙන්. කළුතරෙන් ඉඳන් පානදුරට ඇවිල්ලා පානදුරෙන් ඉඳන් අද අපි කැන්ඩි වලට ආවා. පානදුරෙන් ඉඳන් කැන්ඩි වලට එන ගමන නම් අපි කම්ෆර්ටබල් ආවා. ඉතින් අපිට කිසිම වෙහසක් දැනුනේ නැහැ. ඔයාලටත් පානදුරේ ඉඳන් කැන්ඩි වලට එන්න ඕනේ නම් මේ වගේ ලක්සරි බස් එකක කලින් බුක් කරලා එන්න පුළුවන්. මම හිතන්නේ එක්කෙනෙකුට 1500ක වගේ ගාණක් තමයි යන්නේ. ඊට අමතරව සර්විස් චාර්ජ් එකක් යාලා අය කරගන්නවා. මේ විදිහට තමයි ඉතින් අපි කැන්ඩි වලට ආවේ. ඉතින් කැන්ඩි වලට ඇවිල්ලත් අපි දැන් මුලින්ම ගියේ KFC එකට. මොකද මේකේ මොකද කෑම කන්න බැරි හින්දා අපි ඒ වෙලාවෙත් කාලා හිටියේ නැහැ. ඉතින් අපි ওই විදිහට ගියා KFC එකට. මෙතනින් අපි ආසම කරන ස්පයිස් රයිස් එක ගත්තා. ඉතින් මේ රයිස් එක උනේ අපි දෙන්නටම 2400ක් වගේ. කාලා බිල ඔක්කොම කරලා අපි ළඟට ගියේ KCC එකට. KCC එකට ගියත් අපේ කස්ටමර්ගේ වෙඩින් එකට ඕන කරන ස්ට්‍රෝබෙරි ටිකක් ගන්න. අපිට ඕන කරපු ස්ට්‍රෝබෙරි ටික අරගෙන දිගින් තියෙන අපේ ගෙදරට යන ටික තමයි මේ තියෙන්නේ. ඔය විදිහට අපි ගෙදර ඇවිල්ලා මේ අපේ ටෙඩි බෙයා. ඉතින් වැඩි වෙලාවක් නම් අපිට ඉන්න හම්බුනේ නැහැ. මොකද කස්ටමර්ගේ වෙඩින් එකේ චුටි බඩු ටිකක් ගන්න තිබ්බා. ඒත් එක්කම අපි නැවතත් ආවා කැන්ඩි වලට. කැන්ඩි වල තියෙන කැන්ඩි එසන්ස් එකට තමයි අපි ගියේ. ඉතින් කැන්ඩි එසන්ස් එකෙන් අපිට අවශ්‍ය කරන බඩු ටික සියල්ලම අරගෙන අපි නැවත ගෙදර ආවේ කස්ටමර්ගේ කේක් ටික හදන්න. අවුරුදු 4 පුරාවටම කේක් විෂස් අපේ කස්ටමර්ස්ලාගේ ආදරය සතුට යාළගේ ස්පෙෂල් මොමන්ට් සියල්ලම අපිත් එක්ක ෂෙයා කරගත්තා. ඒ විශ්වාස නිසාම ජීවිතේට එක සැරයක් එන යාළගේ ලස්සන වෙඩින් එකේ වෙඩින් ඕඩර්ස් ටිකත් කේක් විෂස් අපිට දෙන්න නම් අමතක කරේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගෙදර හැමෝගෙම සහයෝගයත් එක්ක අපි මේ වැඩේ ලස්සනට ඉවර කරේ. මේ වෙනකොටත් මම හිතන වෙලාව 11:00ට විතර ඇති. ලස්සන කප් කේක් ගොඩක් එක්ක එදා දවසේ මෙන්න මේ විදිහට තමයි ඉවර වුනේ. මේ කියන්නේ පහුවෙනි දවසේ අපි කස්ටමර්ට ඕන කරන කේක් ටිකයි කප් කේක් ටිකයි එක්ක ගම්පල ලෝටස් මහල් එකට යන්න පිටත් වුණා. උදේ 4 විතර පිටත් වුණ අපේ ගමන අපි ලෝටස් මහල් එකට යනකොට 9:30 වගේ වුණා. ඉතින් අපිට ඕඩර් කරපු කේක්ස් ටිකක් බාර දීලා අපි එතනින් පිටත් වෙන්න ආවා. ඉතින් හරිම හොඳ පිරිසක් තමයි එතනත් හිටියේ. අපිට ලොකු සපෝට් එකක් දුන්නා යාලා. ඉතින් විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි අපේ බ්‍රයිට්ට. ඒ වගේම යාටත් සුබම සුබ අනාගතයක් කියලා කේක් විෂස් අපි යාට විශ් කරනවා. වර්ෂ ගානක් පුරාවටම ගම්පල නගරයේ කේක් විෂස් නාමයෙන් ආදරණීයන්ගේ විශේෂ දවස් අපි ආදරෙන් සෙලිබ්‍රේට් කරන්න උදව් වුණා. ඉතින් මේ විශ්වාසය නිසාම තමයි මේ වගේ ලස්සන වෙඩින් ඕඩර් එකක් අපිට හම්බුනේ.
ඉන්නේ අපේ ලස්සනම බ්‍රයිට්. ඉතින් එයාට අපි නැවතත් විශ් කරනවා සුබම සුබ අනාගතයක් වෙන්න කියලා. ඒ වගේම කේක් විෂර්ස් අපිත් එක්ක දිගටම ඉන්න කියලාත් අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලාත් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.